ඊට කලින් වීසා රික්වෙස්ට් එකක් තිබ්බා ඕස්ට්‍රේලියාව වලට. මම කලින් කරේ ඒජන්ට් කෙනෙක් කරා නෙමෙයි. ඇත්තටම මිස් ජනනී ගැන පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. අපි කරමු කියලා කිව්වා. සක්සස්ෆුලි මට වීසා එක හම්බෙලා තියෙනවා. රෝහක ග්ලෝබල් YouTube channel එකට ඔයාලව වෙනත වගේ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි visa approved වෙච්ච තව ස්ටුඩන්ට් කෙනෙක්ගේ ස්ටෝරි එකක් share කරගන්න තමයි එකතු වෙලා ඉන්නේ. අපි බලමු මොකක්ද ප්‍රෝග්‍රෑම් එක මොන වගේද මොන වගේ qualifications තියාගෙනද නිව්සීලන්ඩ් apply කරේ සහ මේ visa එක අරගත්තේ කොහොමද කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි බලමු කොහොමද නිව්සීලන්ඩ් visa එකක් success කරගත්තේ කියන එක. අපි මිස්ටර් මුලින්ම විශ් කරනවා. මිස්ගේ visa එක ඇවිල්ලා තියෙනවා මේ වෙද්දී. අපි බලන් ඉන්න අයට මිස්ගේ ප්‍රොෆයිල් එක නම වයස මතක් කරගන්න. මම ඩිලක්ෂී උපේක්ෂිකා. මම එන්නේ නාත්තන් ඉඳලා. මගේ ඩිග්‍රී එකක් මෙහි කම්ප්ලීට් කරලා තියෙන්නේ. graduate diploma in management SIT polytechnic එකට තමයි apply කරලා තියෙන්නේ. මේ ඩිග්‍රී එක මොනවා සම්බන්ධ ඩිග්‍රී එකක්ද මිස්? management degree. management degree එක. මොකක්ද යුනිවර්සිටි එක? ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. හරි. එතකොට work කරන්නේ කවුරු විදිහටද? work කරන්නේ මම government servant කෙනෙක් විදිහට තමයි work කරන්නේ. කොච්චර කල් working experience තියෙනවද? government sector එකේ 3 years තියෙනවා. ඊට කලින් මම private sector work කරේ 4 years වගේ තියෙනවා. හරි. එතකොට මිස් වයස කීයෙන්ද ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරන්නේ? මට දැන් 34ක්. හරි. එතකොට අපි ඇප්ලයි කරපු ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන් මතක් කරමු. මොන වගේ සබ්ජෙක්ට් එකකටද ඇප්ලයි කරේ? මොකක්ද ප්‍රෝග්‍රෑම් එක? management degree එකක් management graduate diploma එකක් තමයි apply කරේ. මම බලාපොරොත්තු වෙනවා හෙට ගිහිල්ලා මාස්ටර්ස් කන්ටිනියු කරන්න. graduate diploma වලින් පස්සේ. ඒකත් රෝහක වීසා එකේ කන්සල්ටන්ට් ලගේ මේ හෙල්ප් එක බලාපොරොත්තු වෙනවා. මම දැනට මගේ ඩිපෙන්ඩන්ට් වීසා එක කරන්නේ නැහැ. ඒකත් ඉක්මනින්ම කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මේ process එක දැන් මිස්ටර් වීසා එක ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් අපි මතක් කරමු මේ process එක කොහොමද උනේ බලන් ඉන්න අයට මිස්ගේ process එකේදී ලැබිච්ච experience එක මොන වගේද? මම ඇවිල්ලා මුලින්ම හම්බ වෙන්නේ මිස් පංචලාව. පංචලාව හම්බ වෙලා මිස් පංචලා මට process එක explain කරා. ඊට පස්සේ මම ඉක්මනට මගේ documents ටික hand over කරා. මාස දෙකක් වගේ ඇතුළත මගේ ඔෆර් එක ආවා. ඊට පස්සේ මම මීට් වෙන්නේ මිස් දිමුතුව. මිස් දිමුතු කෙනෙක් ලොකු සර්විස් එකක් මට හම්බුණා. ඊට පස්සේ ෆයිනෑන්ෂල් පැත්තෙන් කතා කරන්න මම මීට් වෙන්නේ මිස් ජනනිව. මිස් ජනනි ලොකු හෙල්ප් එකක් දුන්නා ඒ සම්බන්ධව වැඩ කරන්න. මගේ ෆන්ඩ් එක මොකද අවුරුදු 10ක් විතර පරණ ෆන්ඩ් එකක් තමයි අන්තිමට මම පෙන්නුවේ. ඒක මට ක්ලියර් කරගන්න ගොඩක් උදව් කරා. SOP එක හදද්දි මට මිස්ටර් කෝසල ලොකු හෙල්ප් එකක් දුන්නා. ප්‍රොසෙස් එකේදී හැමෝම ලොකු උදව්වක් දුන්නා. හරි. ඉතින් අවසාන වශයෙන් දැන් වීසා එක ඇවිල්ලා තියෙනවා process එක success විදිහට වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මිස්ටර් මොකද්ද කියන්නේ? මම කියන්නේ ඇත්තටම මගේ ඊට කලින් වීසා රික්වෙස්ට් එකක් තිබ්බා ඕස්ට්‍රේලියාව වලට. කලින් වීසා රිෆියුසල් එකකුත් තිබුණා. ඒකත් එක්ක මම ටිකක් ඇයි මිස් ඒක රිෆියුස් උනේ? ඒක මම කලින් කරේ ඒජන්ට් කෙනෙක් කරා නෙමෙයි. ක්‍රියේෂන් කෙනෙක් කරා. ඒකත් එක්ක මම ගොඩක් අවුරුදු දෙකක් තුනක් වගේ ආයෙම වෙන කන්ට්‍රි එකට යන්න අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඇත්තටම එක එකනා කියන කතාත් එක්ක පොඩි බයක් තිබුණා. ඇත්තටම මිස් ජනනී ගැන පොඩ්ඩක්වත් බය වුණේ නැහැ. අපි කරමු කියලා කිව්වා. සක්සස්ෆුලි මට වීසා එක හම්බෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ කලින් වීසා එකක් රිජෙක්ට් වෙලත් ඕස්ට්‍රේලියාව වගේ රටකට වීසා රිජෙක්ට් වෙලා නිව්සීලන්ඩ් වීසා එකක් සක්සස් කරගන්න රෝහකගෙන් මිස්ටර් අවස්ථාව ලැබුණා. හරි. ඉතින් අපි බලන් ඉන්න අයටත් මතක් කරනවා ඔයාලටත් වීසා රිෆියුසල් තිබ්බට බය වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ process එකත් හරි විදිහට අපි හරහා කරගන්න පුළුවන්. වීසා රිෆියුසල් අපි ඔන්න තරම් කරලා දෙනවා. මොකද කලිනුත් අපි වීඩියෝ ෂෙයා කරලා තියෙනවා ඔයාලට රිෆියුසල් සම්බන්ධයෙන්. ඉතින් මිස්ගේ වීසා රිජෙක්ෂන් එකත් අපි කිසිම බාධාවක් කරගන්න නැතුව නිව්සීලන්ඩ් process එක සක්සස් කරගන්න අපේ පැත්තෙන් මිස්ටර් සපෝට් එක ලැබිලා තියෙනවා. හරි. ඉතින් බලන් ඉන්න අයට අපි මතක් කරනවා ඔයාලට වීසා රිජෙක්ෂන්ස් තියෙනවා නම් අපිට කතා කරන්න පහලින් අපේ නම්බර්ස් දාන්න. ඔයාලගේ වීසා රිජෙක්ෂන්ස් අපිට WhatsApp කරන්න. ඒ හරහා ඔයාලට පුළුවන් ඒ රිජෙක්ෂන් එක ක්ලියර් කරගෙන ඔයාලගේ නිව්සීලන්ඩ් ගමන සක්සස් කරගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකක් බලන්න ඔයාලා අපේ channel එක subscribe කරන්න. පහළ තියෙන bell icon එක click කරන්න. ඉතින් ඔයාලට genuine විදිහට නිව්සීලන්ඩ් යන්න ඕන නම් රෝහක අපිව contact කරගන්න. ඔබත් නිව්සීලන්ඩ් වල ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න ෆැමිලි එකත් එක්ක මයිග්‍රේට් වෙන්න කැමති කෙනෙක්. අවුරුදු 50 වුණත් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව නිව්සීලන්ඩ් වලට අපිට ඔයාලට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. රෝහක අපි තමයි ලංකාවේ වැඩිම නිව්සීලන්ඩ් වීසා කරන්නේ. වීසා රිෆියුසල්ස් තිබුණා. ඔයා ඕනම රටක නම් ඉන්නේ ලංකාවට නැතුව නිව්සීලන්ඩ් යන්න අපිට කතා කරන්න.
වසර 16ක ඉතිහාසයක් තියෙන අපිත් සමග සම්බන්ධ වී ඔබගේ නිව්සීලන්ත සිහිනය සැබෑ කරගන්න. Thank you.